මොකද වෙන්නේ සෙට් එක ටෙක් channel එකේ මන් දාන පළවෙනි වීඩියෝ එක තමයි මේක. හෙලකුරු වලට වඩා හොඳ කීබෝඩ් එකක් ගෙන ඉස්සල්ලාම ඔයාලා යන්න ඕනේ Play Store එකට. ගිහලා search bar එකේ සිංහල කීබෝඩ් කියලා ගහන්න ඕනේ. වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට බලාගන්න පුළුවන් මේකින් ඉස්සල්ලාම එන ඇප් එක. ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරන්න. 1 million ඩවුන්ලෝඩ් ඇප් එකක්. හොඳ රේට් එකක් වගේම මිනිස්සුන්ගෙන් හොඳ ෆීඩ්බැක් එකකුත් බලාගන්න පුළුවන් මේ ඇප් එක ගැන. දැන් ඔයාලට පේනවා අපි දැන් මේ ඇප් එක අපි ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. අපි ඇප් එකත් කරපුවාම මේ ඉස්සල්ලාම අපි කරන්න ඕනේ ස්ටෙප් 2 එක සිලෙක්ට් කීබෝඩ් කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ උඩම තියෙනවා සිංහල කියලා එකක් පළවෙනියටම ඒක ටික් එක දාගන්න ඕනේ. කීබෝඩ් is ready කියලා අපිට පෙන්නනවා. අපිට දැන් කීබෝඩ් බලාගන්න පුළුවන් මෙතන hand writing අකුරු speaking. ඊට පස්සේ මෙතන allow කියලා එකක් තියෙනවා. allow එක දෙන්න ඕනේ. තෙම් වලට ගියපුවම බලාගන්න පුළුවන් හෙලකුරු එක වගේම තෙම් තියෙන අපිට දීලා. ආගේ ෆොටෝ එකක් වුණත් මේ කීබෝඩ් එකට දාගන්න පුළුවන්. මම ආසම තෙම් එක තමයි බ්ලැක් කලර් තෙම් එක. ඒකින්ද මම බ්ලැක් කලර් තෙම් එක දාගන්නවා මගේ කීබෝඩ් එකට. ඊළඟට අපි යමු settings එකට. settings එකත් අපිට වෙනස් කරන්න settings තියෙනවා. අපිට කැමති විදිහට settings වෙනස් කරගන්න පුළුවන්. අපිට කීබෝඩ් එකේ උස සයිස් එක හදාගන්න පුළුවන්. ස්මෝල්, මීඩියම්, ලාර්ජ්, එක්සෙල් වගේ. ටයිපින් එකේ ලේඅවුට් එහෙම හදාගන්න පුළුවන්. ඉමෝජි, නම්බර්ස් ඇන්ඩ් සිම්බල්ස් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට නම්බර්ස් කියන එක ටික් එක දැම්මොත් එහෙම කීබෝඩ් එකේ අකුරු වලට උඩින් ඉලක්කම් වගේක් පේනවා. ඔයාලට පේනවා. long press for symbols කියලා එකක් තියෙනවා. ඒක ටික් එක දාපුවාම දැන් ඔයාලා ටයිප් කරපුවාම මෙතන තරුවක් පේනවා. H type මේ loan press කරන් ඉඳපුවාම ඔයාලට ඒ symbols එකට ඇඩ් වෙනවා. මම emoji කියන එක දාලා තියෙනවා.
ප්‍රීමියම් වර්ෂන් එක ඇඩ් දාගන්න පුළුවන් මේකට. ප්‍රීමියම් එක බයි කරන්න ප්‍රීමියම් එක බයි කරන්න තමයි තියෙන්නේ. මෙතන අන්ලොක් කියන එක කියපු ගියොත් එහෙම ප්‍රීමියම් එක බයි කරන්න පුළුවන්. අපි කීබෝඩ් එක ටෙස්ට් කරලා බලන්න ඕනේ හින්දා අපි WhatsApp chat එක ඕපන් කරලා බලමු කීබෝඩ් එක කොහමද තියෙන්නේ කියලා. පළවෙනියටම අපි බලමු කොහොමද සිංහල අකුරු ටයිප් කරගන්නේ කියලා. උතන යටම තියෙනවා අයන්න අකුරට යටින් කොළපාට ටික් එකක් දාන්න තියෙනවා. හිට කොළපාට ටික් එක දාපුවාම අපිට සිංහල අකුරු ටයිප් කරන්න පුළුවන්. දැන් ඔයා සිංහල ටයිප් කරන්න ඕනේ වචනේ ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරන්න ඕනේ. එතකොට ස්පේස් එකක් තිබ්බාම ඔයාට ඕනේ වචනේ ටයිප් වෙලා එනවා. ඔයාට ඉංග්‍රීසි වලින් ටයිප් කරගන්න ඕන නම් අපි අර දාපු කොළපාට ටික් එක අයින් කරලා ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න පුළුවන්. අපි දැන් ස්ටිකර්ස් අයිකන් එකට ගිහිල්ලා බලමු අපිට මොනවද තියෙන්නේ කියලා. අපිට ස්ටිකර්ස් අයිකන් එකට ගිහම අපිට ස්ටිකර් හදන්න පුළුවන්. ඉමේජ් ස්ටිකර්ස් හදන්න පුළුවන්. ටෙක්ස්ට් ස්ටිකර් හදන්න පුළුවන්. ටෙක්ස්ට් එකක් ටෙක්ස්ට් ඉමේජ් ටෙක්ස්ට් ස්ටිකර්ස් කියන එක ගාපුවාම ඔයාලට කීබෝඩ් එකේ කීබෝඩ් එකේ මොනවද ටයිප් කරලා ස්ටිකර්ස් හදන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා පුතක් වගේ අයිකන් එක. අපි ඒක ටච් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒකෙන් කරන්න දෙන්නේ කොපි පේස්ට්. අපි දැන් අපිට ඕනේ මැසේජ් මේ එක කොපි කරපුවාම අපි දැන් ඉස්සෙල්ලා බලපු පොත වගේ එකට යන්න ඕනේ. ඒකට ගියපුවාම ඔයා කොපි කරපු මැසේජ් එක ඔයාට පෙන්නනවා. ඔයාට ඒක උතන පින් එක වගේ එකක් තියෙනවා. ඒ පින් එක ඔප්පුවාම ඔයාට මේක හැමදාම තියාගන්න පුළුවන්. නැත්නම් මේක ඉක්මනට ඩිලීට් වෙනවා. දැන් බලමු උතන තියෙන ඒ අකුර ප්‍රෙස් කරලා. ඔයාට මෙන්න මෙතන තියෙන අකුරු. ඒ අකුරු දාලා ඔයාට දැන් ওই ගේම් එකකට වගේ නික්නේම් හදාගන්න පුළුවන්. හෙලකුරු වගේ ඇප් එකක් තියෙනවා නම් වෙන ඇප් එකක් දාගන්න ඕනේ නික්නේම් වගේ හදන්න. මේකේ නෑ මේකේ නික්නේම් හදන්නටත් මේ වෙනම අයිකන් එකක් එනවා. අපි ඊළඟට යම් මේ ට්‍රාන්ස්ලේට් කියන එකට. ට්‍රාන්ස්ලේට් එකට ගියපුවාම දැන් සිංහලෙන් අපි මොනාරි ගහමුකෝ සුබ ගමන් කියලා ගහපුවාම දැන් මේකේ මේ ටයිපින් වෙනවා. උඩින් ටයිපින් වෙනවා have a nice trip කියලා. අන්න ඒ වගේ ඕන දෙයක් ටයිප් කරලා මේක වෙන භාෂාවකට ගන්න පුළුවන්. ඔයාට නැත්තම් වෙන ඇප් එකකට යන්න වෙනවා හෙලකුරු වගේ තිබ්බොත් එහෙම ට්‍රාන්ස්ලේට් කරන්න. අපිට ඉමෝජිත් තියෙනවා මේකේ. ඕන ඉමෝජියක් තියෙනවා. මේකේ අපිට නම්බර්ස් සිම්බල්ස් ඒ වගේ දේවල් තියෙනවා. ඔයාලට කීබෝඩ් එකේ පේනවද කොටු හතරක් තියෙනවා. මේ කොටු හතර ක්ලික් කරපුවාම ඔයාට පුළුවන් මේකේ සිංහල ඉංග්‍රීසි අකුරු ඒ වගේ. අපි දැන් යමු මේකේ හොඳම ස්ටෙප් එකට හෑන්ඩ් රයිට් කරන්න පුළුවන් මේකේ. දැන් මම හායි කියලා ලිව්වා. ඒක මගේ මේ සෙන් බාර් එකට ඇඩ් වුණා. මම දැන් නුවර කියලා ලියනවා. මගේ සෙන් බාර් එකට ඇඩ් වුණා නුවර කියන එක. තවත් මේ වගේ වීඩියෝස් ඕන නම් මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා වීඩියෝ හොඳයි නම් ෂෙයාර් කරන්න.